තේරුමක් නැතුව පින් කරන්න එපා. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. ඔයාලා රුවන්වැලි මහසෑයට යනවනේ. රුවන්වැලි මහසෑයට ගියන් පස්සේ රුවන්වැලි මහසෑය කිරිපිඩු ආහාර දැකලා තියෙනවනේ. කිරිපිඩු ආහාර දකින්නවනේ. ඔය කිරිපිඩු ආහාර දවසට ට්‍රැක්ටර් ගානක් අයින් කරනවනේ අපි අම්මේ. ඒක දන්නවනේ ඔයාලා. ට්‍රැක්ටර් ගානක් අයින් කරන් පස්සේ අපි දානවා ප්‍රශ්නයක්. මොකද්ද? අපරාධ මේවා මේ අර පිළිකාරෝ හොරට දෙන්න තිබුණා. මොනවද මේ කරන්න එහෙන අපරාධ වෙන්නේ කියලා කියන්නේ නැද්ද? කියනවනේ. ඒ කියන කතාව සාධාරණයිද? ඒ කියන කතාව සාධාරණයිද? මගේ රත්තරන් ආමේ පිළිකා රෝගියෙක් කියන්නේ එක්කෙනෙක් මගේ බුදුහාමුදුරු කියන තව එක්කෙනෙක්. මගේ බුදුරජාණන් වහන්සේගේ මේ මාංශ තියෙනවා බුදු පියාණන් වහන්සේ එක්තරා තැනකදී දේශනා කරනවා මේ ශරීරයේ තියෙන මස් ආනන්ද මම මේ පොළේ පස් ගන්නට වඩා දීලා තියෙනවා කන්න මිනිස්සුන්ට සත්තුන්ට. දන්නවද යක්ෂය කොච්චර කාද මගේ බුදු පියාණන් වහන්සේගේ ශරීරයේ කොටස්? සස ජාතකේ බලන්නකෝ. සස ජාතකේ සක්ක දෙවියන්ගේ මෙයාගේ සීලය හරි සීලයක්ද කියලා බලන්න. මේ තමන් සීල් දකින්නවා. මේ හාවා පුංචි හාවෙක් සීල් දකින්නවා. මේ සීල හරි සීලයක්ද කියලා බලන්න. පරමත්ත පාරමිතා පුරුණවද කියලා බලන්න. සද්දෙවිදු ඇවිල්ලා කියනවා ළඟට ඇවිල්ලා මට බඩගිනි. මට පුළුවන් නම් කන්න දෙයක් දෙන්න. මොකද හාව කිව්වේ? ගහන්න ගිනි මැලයක් මෙතන. දැන් දුප්පත් මිනිස්සෙක් ඉදිරිය ආවේ ගහන්න ගිනි මැලයක්. ගිනි මැලයක් ගහන්නේ කියලා මේ ගිනි කරන මගේ හාව පැන්නා. ඒ කවුද? මගේ බුදු පියාණන් වහන්සේ තමන්ගේ ශරීරය දුන්න කුසගින්න නිවා ගන්න. එතකොට එහෙම කෙනෙක්ට කිරිපිඩු ආහාර ඔහම ලැබිලා මදි. මේ මුළු ලෝක පිපෙන මල් ටික බුදු පියාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි ගණන් දවසට පූජා වෙනවා. මතක තියාගන්න. මගේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් නොකාපු කෙනෙක් නැහැ. මේ ශ්‍රී හස්තයෙන් ඒ කියන්නේ ජීවිතයෙන් නොකාපු කෙනෙක් නැහැ. ඒක එක දරකදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේමය. කාශ්‍යප මහ රහතන් වහන්සේට දන් දෙන අම්ම කෙනෙක් හිටියා. මේ අම්මා හැමදාම කාශ්‍යප මහ රහතන් වහන්සේට විතරයි දන් දෙන්නේ. හැබැයි එක දවසක් කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉතල මගේ බුදු පියාණන් වහන්සේ මේ වීදියේ පිටුසුගා වැඩියා. මේ අම්මා මොකද්ද කරේ? කාශ්‍යප රහතන් වහන්සේ කියලා හිතලා බුදු පියාණන් වහන්සේට දාන පූජා කරා. දාන පූජා කරාම බලන්න පිටිපස්ස බලනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා. මේ අම්මා දුවලා ගිහිල්ලා නැවත බුදු පියාණන් වහන්සේට දීපු දාන කොටස නැවත ගත්තා. කාශ්‍යප මහ රහතන් වහන්සේට හිතා ගන්න බෑ වෙච්ච දේ. ධන ගහලා වැදලා සමාවෙන්නේ. දැන් පස්සේ තමයි බුදු පියාණන් වහන්සේත් එක්ක එකට හිටියේ නැත්නම් මොකද මේ දෙන්නම එක වගේ. දෙන්නම එක වගේ හින්දා බුදුහාමුදුරනේ දීපු දාන නැවත අම්ම ගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේ තෙන්දී යම් දෙයක් දේශනා කරා. ඒ මොකද්ද කිව්වේ? ඒක අම්මට ගන්න කැපයි කාශ්‍යප. ඇයි ඒ? මේ ශ්‍රී හස්තයෙන් මේ අත් දෙකෙන් මේ සියලු ලෝක සියලු සත්ත්වෙන් මම කන්න දීලා තියෙනවා. හැබැයි මේ අම්මට දීලා නැහැ. මේ අම්මට දීලා නැහැ. ඒ නිසා මේ අම්මට ඒක ගන්න කැපයි. තේරුණානේ? ඒ වගේම තමයි මගේ රත්තරන් බුදු අම්මේ මගේ රත්තරන් බුදු අප්පච්චියේ මතක තියාගන්න. මේ ලෝකේ මගේ බුදු පියාණන් වහන්සේගේ මසස ප්‍රමාණය ඒ කියන්නේ මේ ඇස්වල පෙනීම සාමාන්‍ය පෙනීම දිවස නෙමෙයි මසස අපි වගේ පෙනීමක් තියෙනවනේ කොච්චර පෙනීමක්ද කියලා එක්තරා තැනක උපහරණයක් කියනවා උදාහරණයක් කියනවා අමාවක රැයක කියන්නේ මොකද්ද ඒ කියන්නේ ගිනි කළුවරේ හදක් නැහැ වැහි බලාකුලෙන් වැහිලා හදක් නැහැ අමාවක රැයක මධ්‍යම රාත්‍රියක රෑ 12ට විතර ඝන වනාන්තරයක ඒ කියන්නේ කළුවර වෙච්ච මහා ඝන වනාන්තරයක කළු කරත් එක කළු අබෑට පුරවලා එක අබෑටයක් අම්මේ දෙකට කඩනවා මේ කැඩුවෙන් පස්සේ මගේ බුදු පියාණන් වහන්සේගේ මසසට මේක පේනවා අර ගිනි කරුවලේ තියෙන අබෑට ටිකේ තියෙන චූටි ඇටයක් දෙකට කැඩුවෙන් පස්සේ සාමාන්‍ය පියවියසට මගේ බුදු පියාණන් වහන්සේට පේනවා මේක බුදු පියාණන් වහන්සේ දේශනා කරන මට ඒ තරම් පෙනීමක් ලැබෙන්න ආනන්ද හේතුව තමයි මේ අහසේ තාරුපා ගන්න මගේ ඇස් ගලවල මන් දන් දීලා තියෙනවා උදාහරණයක් ගන්නවා සිවි රජුරුවන්ගේ කාලේ සිවි රජුරුව වෙලා ඉන්නකොට අන්ත මිනිස්සෙක් එනවා ළඟට ඇවිල්ලා මගේ මේ සිවි රජුරුව කරන මගේ බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා කියනවා මේ රජතුමනි මට හරි අමාරුයි රජුරුව ආන ඇයි මොකක්ද අමාරුව මගේ ඇස් දෙක පේන්නේ නැහැ ඉතින් උඹට මගෙන් මොකද්ද වෙන්න ඕනේ හරි කාරුණිකයි රජුරුව මම ඉල්ලුවත් දෙයක් දෙනවද අනිවාර්යෙන් දෙනවා ඉල්ලන්න ඕන දෙයක් ඊට පස්සේ අවසාන 3 වතාවක් ඉල්ලලා කියනවා මගේ අම්මේ පුළුවන් නම් ඔබ වාසික ඇස් දෙක දෙන්න කියලා සිවි රජුරුව අනේ දෙයි හාමුදුරුවනේ වෙද මහත්තයට කතා කරලා කියනවා මගේ ඇස් දෙක ගලවලා දෙන්න. මෙයාට මගේ ඇස් දෙක ගලවලා දෙන්න. වෙද මහත්තයා කියනවා නෑ එපා. ඔබ වහන්සේ උම්මත්තක වෙලා දන්නේ කතා කරන්නේ. අපි මරන්න ඉන්න කෙනෙක්ගෙන් ඇස් දෙක ගලවලා දෙමු. නෑ. මේ අන්ධ අහිංසක මිනිස්සු මගේ ඇස් දෙක ඉල්ලුවේ. මේ දෙක ගලවලා දීපන්. අනේ එදා මේ ඇස් දෙක ගලවලා දුන්න මගේ රත්තරන් අම්මේ. ඒ වගේ අහස තාරුකා වලට වැඩිය මගේ බුදු පියාණන් වහන්සේ ඇස් ගලවලා දීලා තියෙනවා. දන්නවද? අන්නේ ස්නා තමයි මසස ප්‍රමාණය තරම් ප්‍රබල වෙන්නේ. මගේ අම්මලා අප්පච්චිලාට ලැබෙන දේවල් ලැබෙන්න හේතුව ඔයාලා පෙර සංසාර දීපු හින්දා